ගායිස් මට ඉතින් මාල් ටැංකියක් හදන්න බාර දීලා තියෙන්නේ ගායිස්. මෙතන තමයි ඉතින් මට හදන්න තියෙන තැන. අපි ඉස්සෙල්ලා මේ ටික කඩාගෙන ඉමු. ලයිට් ටිකත් මේ කරගන්න ඕන ගායිස්. අපි ඉස්සෙල්ලා මේ ටික කඩා ගන්න ඕන ගායිස්. පොඩ්ඩක් ඉන්නවා කඩා ගන්නකම් මේ ටික. හරි මම ලයිට් ටිකක් දෙන්න. එහෙනම් දැන් ඔයා ටැංකිය හදන්න. අවශ්‍ය කරන බඩු තියෙනවා අර පල්ලෙහා තියෙන කඩෙන් ගේන්න. මම ඒකට සල්ලි දෙන්න. හරි මං ගේන්නම් එහෙනම් මහත්තයා. මේ මහත්තයට මොන වගේ මාළුද දාන්න ඕන? ඒන්ජල්ලත් ඕන අර මූදින්න තැඹිලි පාටයි සුදු පාටයි මාළු ගොඩාක් ඕන. හැබැයි මරන්න නම් බෑක් එකක්. හරි මහත්තයා. සුවලි තැක්වේරියම් එකෙන් තමයි ගේන්න ඕන සේරම. මම ඒකට සල්ලි දීලා තියෙන්නේ. එහෙමද? ඔයා සල්ලි දුන්නද මහත්තයා? හරි කියලා ගේන්නකො එතකොට. හරි. හරි එයාට සල්ලි ටික නම් දීලා තියෙන්නේ. දැන් අපිට මේක හදන්න තමයි ඉතින් තියෙන්නේ. මේ ටිකේ පස් ටිකක් දාගමු ඔක්කොටම ඉස්සෙල්ලා. නැත්තම් හරියන්නේ නැහනේ. මේ ටික පුරවගෙන ගත්තට පස්සේ තමයි අපි හදන්න ඕන. එහෙනම් අපි හදන්න පටන් ගමු නේද? මේ අපි මොනවයින්ද මේවයින් හදනවද? මේවයින් හදමු නේද අපි? එහෙනම් ඔහොම හදමු අපි ටික දාගෙන ගිහිල්ලා. අපි මහත්තයා කොච්චර මේ දිගට ගන්න ඕනද? ටිකක් දිගට ගන්න ඕන. අරේ තියෙන ස්විමින් පූල් එක වගේ එහා පැත්තේ ඒ කියන්නේ අඩි 20ක්? ඔව් අඩි 20ක් 25ක් විතර ගන්න. හරි මං අඩි 10ක් විතර ගන්නකො. හරි දැන් මෙතන අඩි 20ක් තියෙන මේ ඇතිද මහත්තයා? ඔය ඇති. හරි. බලන්න අඩි 10ක්. හරි. මෙතෙන්ට හරිය ඇතිනේ බලන්න මෙතනින් 15 කුට්ටියක් දැම්මම. දැන් ඔය ගානින් මෙහාට. මේ ගස් වගේක් තියෙන මොකද කරන්නේ කපන්නද? ඒ ටික නම් කපලා දාන්න ඉතින් වැඩක් නැහැ තනකොළනේ. හරි එහෙනම් මං කපන්න. හරි කැපුවා. හරි එහෙනම් අපි මේ ගස් ටිකත් කපලා වැඩේ පටන් ගමු නේද? රයිට් මේක දැන් ලස්සනට හදමු. දැන් මෙතෙන්ටත් ගඩොල් ගැටයක් දාගන්න ඕන. හරි. රෑත් වෙලා තියෙන්නේ. මෙතනිනුත් දාගත්තාම අපිට තියෙන්නේ ටයිල් අල්ලන්න ඊට පස්සේනේ. රයිට්. වෙන්න එහෙම තමයි අපේ වටේ ටික හැදුනේ. දැන් ඔය ගස් ටිකෙමත් කපලා දාන්න ඕන. නැත්තම් බෑනේ. ඒ මහත්තයා කිව්ව විදියට නම් මේක මාළුන්ට තමයි හදන්නේ. මොනවා කරයිද දන්නේ. මාළු ටිකත් මට නම් ගේන්න කියලා කිව්වා. අපි ඉස්සෙල්ලා මාළු ටික දාන්න ටිකක් ගැඹුරට එපා. මේ ටික කඩාගෙන ඉන්න ඕන. අපි ටිකක් කඩමු. මත ටිකක් කඩාගත්තට පස්සේ හරි. මං මේ ටික කඩාගෙනමයි වීඩියෝ එකෙන් එන්නම් එහෙනම් නේ. තා චුට්ටක් කඩලා මම වීඩියෝ එකෙන් එන්නම්. හරි ගායිස් ඉතින් මං ටයිල් උත් අල්ලන්න පටන් ගත්තා. දැන් ලොකු මහත්තයාත් එයි මොකක් කියයිද දන්නේ. ලොකු මහත්තයා දැන් භාගයක්වත් හදලා ඉවරද? ටයිල් අල්ලන්න ගමන් නේද? ඔව් මම මේ ටයිල් ටිකත් එහා කඩෙන් ගෙනාවා. මේ මං ඔයාගේ නම කියලා ගෙනාවේ. මොකද්ද කිව්වේ? කිව්වා මේවා සල්ලි ගෙවලා කිව්වා තියෙන්නේ. හරි එහෙනම් ඔය ටික හදාගෙන මේක මාල් දාන්න නේද හදන්නේ? හරි මේක මාල් දාන්න තමයි ගාස් ඉතින් හදන්නේ. අපි දැන් මේක හදමු. මේ විදියට ටයිල් ටික අල්ලගෙන යන්න ඕන. ඇයි මේක නැත්තම් වතුර ලීක් වුණොත් තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ ගායිස්. වතුර ලීක් වුණොත් එහෙනම කේස් එකක් වෙන්නේ. ඔන්න ඔහම අපි ටිකක් අල්ලගෙන යම් මැද තීරුවකුත් ඉතුරු කරන්න ඕන මං හිතන්නේ. එයා මේ පාලමුකුත් දානවා කියලා. මම මේ ටයිල් ටිකත් එහෙනම් අල්ලලාමයි වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. දැන් නම් වැඩ ටිකක් ඉවරයි. දැන් දවලුත් වෙලා තියෙන්නේ. දැන් තා ටයිල් කැට දෙක තුනක් අල්ලන්න තියෙන විතරයි. දැන් ලොකු මහත්තයටත් කියන්න ඕන පොඩ්ඩක් ඉන්න බලන්න. ටයිල් තියෙන මොනවද කියලා බලන්න. අපිට එතන ටයිල්ස් තියනවා. ඔවට අපි වතුර ගන්නවද මොකද්ද කරන්න කියලා තමයි මම මේ බලන්නේ. මොකක් හරි කරමු පොඩ්ඩක් ඉන්න බලන්න. මොනවද තියෙන්නේ? අපි පන්දම් දෙකක් ගහගෙන ඉන්නත් ඕන. නැත්නම් රැට මේ කරුවලයිනේ. ඒක නිසා ඔතනින් ගහගමු අපි ඔන්න ඔය.
මේ විදියට පන්දම් ටිකක් ගහගත්තා. ඉතින් දැන් නම් තියෙන්නේ ඉතින් මේවා ටික හදන්න තමයි. වතුර ටිකේම හදලා වතුර ලයින් එකකුත් ගහන්න ඕන මම. දැන් ලොකු මහත්තයාත් ඒ විදිහට චුට්ටකින් මම හිතන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. අපි රයිට් වැඩේ නම් ඉවරයි. ලොකු මහත්තයා එනවා. වැඩේ ලස්සනට කරලා තියෙනවානේ. දැන් වතුර දාන්නද? දැන් අර එහා පැත්තේ තියෙන ලින්දෙන් වතුර දාන්න. ඔන්න ඔය විදිහට දාලා මේ අර සුනිතෙන් කියපු විදිහට කෝයි කාප්ලා ගේන්න ඕන. හොඳද? හරි හරි. කෝයි කාප්ලා නේද? කීයක් ගේන්නද? මම ඒකේ පැකට් කරලා තියෙන්නේ මාල් ටික. හරි හරි මං ගේන්න. ලස්සනයි නේද වැඩේ? ලස්සනයි. හරි. රයිට් අපි ඉතින් මෙහෙම විදියට වතුර ටිකක් පුරව ගමු. වතුර ටික අදින එක තමයි ගයිස් තියෙන අමාරුම වැඩේ. එහා පැත්තේ ලින්දෙන් අපි හොම්මම වතුර ටික පුරව ගමු. ඉතින් නොහම 4 කොන්ට දාගමු අපි වතුර ටික. නොහම දාගමු. අන්න එළියටත් එක්ක යනවා. අපි මෙතනින් වතුර ටික පොඩ්ඩක් වහගන්න ඕන. ඉන්න බලන්න මෙතනින් වතුර ස්පොන්ජයක් දාගන්න ඕන. බලමු ස්පොන්ජ් දිනනවා. අපි ස්පොන්ජ් එකකුත් එතෙන්ට දාගමු. දැන් ටිකක් රෑ වේගෙන එන්නේ. හරි එතෙන්ට ස්පොන්ජ් එක දාගත්තා. අපි තා වතුර ටිකක් දාගමු. වතුර ටිකක් දාගත්තට පස්සේ අපි මාළු ගෙනල්ලා දාන්න ඕන ලොකු මහත්තයා කිව්ව විදියට. ඔන්න ඔහම වතුර ටික දාගමු අපි. ඔහම කොන් 4ට දාගත්තාම වතුර ටික හරි. හරි අපි මේ විදියට වතුර ටික නම් දාගත්තා. තා වතුර චුට්ටක් විතර දාන්න තියෙනවා. දැන් අපිට තියෙන්නේ මාළු ගෙනල්ලා දාන්න තමයි. අපි මාළු ටිකක් හොයමු. මේක සිමෙන්ති විස ගියාද දන්නෙත් නෑ මේ ටැංකියේ. යන්නේ ඒක තියෙන පොඩ්ඩක් ප්‍රශ්නේ. අපි දැන් මාළු දාන්නත් ඕන. මෙතනින් දියැල්ල වගේ එන්න වතුර හැදුවා. අන්න අපි මාළු දාන්නත් ඕන දැන්. ලොකු මහත්තයා කිව්ව විදිහට කෝයි කාප්ලා තමයි ගේන්නේ කිව්වේ. දැන් මේක රෑත් වෙලා අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් අපි මාළු ටික දාගන්න නම් ඕන. ඉන්න බලන්න. අපි මාළු ටික දාමුනේ. දාමු අපි මාළු ටික. දාමු. මොකද්ද තව අපිට කරන්න තියෙන්නේ? ඉනිමැලේකුත් ගහමු ඕක මැදින්. අපි නැත්තම් හරියන්නේ නැහනේ. නැත්තම් කැත වෙනවනේ. රෑනේ අනිත් එක. ඒ නිසා දැන් නම් ලස්සන ලොකු මහත්තයා නම් මට හොඳත් කියාවි මං හිතන්නේ. දැන් අපිට තියෙන්නේ මාළු ටික දාන්න තමයි. හරි දැන් අපිට තියෙන්නේ මාළු ටික දාගන්න. මම මාළු ටික නම් ගෙනාවා. දැන් මාළු ටික දාගමු අපි. හරි රයිට් අපි මෙහෙම මාළු ටික දාගමු. මොකද දන්නේ මේ මාළු ටික උඩ පනින්නේ. අද්දෙයනේ මම මේ සිමෙන්ති වල විස ගිහිල්ලත් දන්නේ නැහැ. මම පල් කරේ නෑනේ ටැංකිය. අම්මට ලොකු මහත්තෙන් කලින් මං ටක් ගාලා ගියා නම් හරි. අද්දෙයනේ මාළුන්ට දෑවට හරියන්නේත් නෑ. අනේ දෙයියනේ. බලන්නකෝ වැඩේ. මාළු ටික අනිත් පැත්ත ගැහෙන කොච්චර මේව කරා. අනේ මෙච්චර ලස්සනට හදලා නැත්තම් ටිකක් යද්දි හරියයිද දන්නේ නෑනේ. කියන්නත් බෑ ඉතින් මොනව වේද කියලා. මම කොච්චරද සමහරක් මාළු නම් හොඳට ඉන්නවා. අනිත් මාළුන්ට තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන්නේ. මේ බලන්නකෝ ඉතින් මටත් වෙච්ච වැඩක්. මේ බලන්නකෝ ටැංකියෙන් භාගෙට භාගයක් අනිත් පැත්ත ගැහිලානේ. මෙච්චර රෑ වෙනකන් ටැංකිය හදලා හන්දිමට වෙච්ච දෙන්නම් ටක් ගාලා මම මාරු වෙන්න ඕන.